මෙන්න මේ assignment 1 එක තමයි කරන්න හදන්නේ. එතකොට මේක පළවෙනි ප්‍රශ්නේ තියෙනවා create population maps of 1981 2012. one layout. ඒ කියන්නේ එක layout එක map දෙකක් විදියට තමයි මේක output එක එන්න ඕනේ. output එක අපි ගන්න ඕනේ JPEG කියන format එකෙන්. එතකොට අපි මුලින්ම software එක open කරගන්නවා. software එකේ මේ table of content කියන මේක ඔන්න ඕක සමහර ඒවා නෑ. හරිද? ඔන්න ලොකු වෙනවා. සමහර ඒ වගේ නෑ. හරිද? එතකොට අපි ඒක ගන්න ඕනේ window කියන එකට ගිහිල්ලා table of content කියන එකෙන්. හරිද? දැන් බලමු අපි කොහොමද layout එකකට map දෙකක් ගන්න කියලා. ඒක කරන්න මුලින්ම අපි ගන්න ඕනේ insert එකට ගිහිල්ලා data frame කියලා එකක් add කරගන්න ඕනේ. ඔන්න data frame එකක් add කරගත්තා. හරිද? මේ layers කියන එක click කරලා right click කරලා right click කරලා remove කරගන්න. ඊට පස්සේ new data frame එකට අපි data add කරගන්න ඕනේ. ඒ හැම දෙයකටම කලින් අපි desktop එකේ folder එකක් හදාගෙන ඉන්න ඕනේ. අපි ඒක දාමු example කියලා. example කියලා එකක් හැදුවා. හරිද? දැන් අපි මෙන්න මේ folder එක ඇතුළට තමයි අපි කරන හැමදේම save වෙන හදන්න ඕනේ. ඊළඟට අපි මේ data frame එක දාගත්තට කොහොම අපේ map එක. එහෙනම් අපි map එක add කරගන්න ඕනේ. ඒකට මේ ඕන වෙන layout එකක්. අනේ layout එක add කරගන්න පුළුවන් මෙතන මේ ධන ලකුණෙන්. හරිද? ධන ලකුණ ක්ලික් කරලා add data වලින් මේ add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් new data frame එකට ගිහිල්ලා ඒක right click කරලා add data දෙන්න පුළුවන්. ඒ ඕන විදිහකින් පුළුවන්. ඊළඟට දැන් හිතමු දැන් මේක අලුතෙන්ම කරන කෙනෙක්ට මෙතනට data ටික add වෙලා නැහැ. හරිද? අපි ඒකට මුලින්ම layers කියන folder එක අපි add කරගන්න ඕනේ. මේ software එකට ඊට කලින් මේ folder එක දාගෙන ඉන්න ඕනේ. අපි ඔන්න ඒ folder එක දාගත්තා කියමුකෝ. ඒ දාගෙන මේකට add කරගන්න නම් මෙතන මේ folder එකට plus mark එකක් තියෙනවා. connect to folder කියලා. අන්න ඒකට ගිහිල්ලා මෙතනින් ඉතින් this pc කියලා ගියන් පස්සේ ඔය තියෙන volume ටික තියෙනවා. ඒවයි අපි ගිහිල්ලා layers තියෙන folder එක connect කරන්න ඕනේ. දැන් හිතන්නකෝ මේකේ ඔන්න layers කියන folder එකේ තියෙනවා. data layers. මම මේක කලින් add කරලා තියෙන්නේ. දැන් හිතමුකෝ add කරලා නැtei කියලා. අපි කරන්නේ data layers කියන එක මෙහෙම select කරලා මෙතන ඕකේ දුන්නා පස්සේ ඒක add වෙනවා. හරිද? ඊට පස්සේ අපි මෙතන උඩ click කරලා මෙතනින් අපි තෝරන්න ඕනේ මේ layers. data layers ඒක නෙමෙයි උඩ එක. හරි ඔය තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි layers ටික. ඒතර අපිට මේක එක layers හොයාගන්න පුළුවන්. අනුරාධපුර පොළොන්නරුව shape file එකක් තියෙනවා, cities තියෙනවා, district තියෙනවා, DSD file තියෙනවා, major town තියෙනවා, road තියෙනවා. එතකොට දැන් අපි පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දැන් මතක වෙලත් ඇති. create population maps of 2012 කියන එක. අන්නේ population map දෙක තමයි අපි මුලින්ම දාගන්න ඕනේ. ඒකට මම මුලින්ම කිව්වා data frame දෙකක් ඕන නැහැ කියලා. ඔන්න අපි එක data frame එකක් add කරගෙන තිනවා. ඒ frame එක යටතට අපි ගන්නවා district shape file එක. ඔන්න district shape file එකෙන් අපේ ලංකසිතියම add වුණා. තව වැදගත් දෙයක් තියෙනවා. මේ මෙතන පහළ මේ තියෙන්නේ. මේ අපි ඉන්නේ දැන් data view එකේ. හරිද? වෙන data view එකේ. ඊළඟ view එකක් තියෙනවා layout view එක. අපි data view එකකින් නම් තමයි අපි ඔය add කරන දේවල් ඒව කරන්නේ කිව්වේ. දැන් මේ සිතියම වෙනස්කම් මොනවද කරන්න ඕන නම් ඒව කරන්න. එතකොට අපි දැන් මේක හදලා ඉවර වෙලා layout view එකට ගිහිල්ලා තමයි අපි මේකට legends දාන්නේ. එතකොට උතුර ලකුණු කරන්නේ ස්කේල් බාර් එක දාන්නේ. එතකොට ටයිටල් එක දාන්නේ. හැමදේම කරන්නේ මේ layout view එකට ගිහිල්ලා. දැන් අපි data view එකට ආයෙ යනවා. data view එකට ගිහිල්ලා අපි දැන් කරන්න තියෙන්නේ මේ map දෙකක් දාගන්න. දැන් ඔන්න new data frame එකට ගිහිල්ලා එක map එකක් දාගත්තා. දැන් ඔන්න අපි තව data frame එකක් ගන්න ඕනේ. ඒක දාගන්න insert එකට ගිහිල්ලා. insert එකට ගියා data frame කියන එක add කරගත්තා. ඔන්න new data frame එකක් තව add වෙලා තියෙනවා. අපි ඒක යටතට ආයි layer එකක් අරගෙන ගිහිල්ලා new data ගිහිල්ලා district layer එක ගත්තා. හරිද? දැන් map දෙකක් තියෙනවා එකම layout එකේ. අපි ඒක බලා ගන්නවා මෙන්න මෙතන layout view එකට යන්න. මෙතන එකක් පේනවා. අපි ඒක මෙහෙම හදා ගන්නවා. හරිද? ඔන්න අනිත් එක.
ඔන්න මැප් දෙකක් පේනවනේ. තවත් දෙයක් කරන්න තියෙනවා. මේ බලන්න මේ ලේඅවුට් එක තියෙන A4 එකක් කෙලින් අතට. අපිට මේ කෙලින් අතට මැප් දෙකක් හදන්න බෑනේ. අපි මේක හරවගන්න. හරවගන්න නම් අපි මේකට ෆයිල් ගියා. ෆයිල් ගිහිල්ලා page and print setup ගියා. ඒකට ගිහිල්ලා මේ සයිස් එක බලන්න. සයිස් එක A4 සයිස් එක පෝර්ට්‍රේට් කියන කෙලින් අතර අපි හරස් අතර කරගන්න ලෑන්ඩ්ස්කේප් විදිහට දාගන්න. ලෑන්ඩ්ස්කේප් ගිහිල්ලා ඕකේ කරා. හරිද? ඔන්න දැන් හරි පැත්තට හැරවිලා තියෙන්නේ. දැන් අපි මේ මැප් දෙක ගානට අදාගන්නට භාගි වෙන්න. හරිද? ඔන්න එක භාගයක් ගන්නවා. හරිද? මේකත් ඉතුරු භාගයක් නේද? මම මේ දල විදිහට කරන්න මේ කට්ටිය මේක හරියට අදාගන්න. දැන් මේ මැප් දෙක පොඩියට අවිලා තියෙනවා. අපි ඒක මේ කොටුවේ සයිස් එකට ගන්නට ගන්න ඕනේ. එහෙනම් මැප් එක තියෙන එක ක්ලික් කරාම වෙන වෙනම ක්ලික් කරන්න ඕන. ක්ලික් කරන එක ක්ලික් කරා මේ ක්ලික් කරා. හරිද? දැන් මේක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා full extent අන්න මැප් එක ගන්නට ආවා. මේකත් ඒ විදිහටම full extent දුන්නා. ඔන්න මේ දෙකම ගන්නට ආවා. අපිට ඕන මේ මැප් වල පාට වෙනස් කරගන්න පුළුවන්. ඔය district කියන එක ඇතුලේ ඔය කොටක් තියෙන්නේ. ඒකට ගිහිල්ලා ඔය බේජ් කලර් එක දාන්න. එතකොට මේ මැප් එක ඒ පාට වෙනවා. හරිද? මේක ඕනනම් ඒකට වෙන පාටක් දාගන්න ඕනේ. හොලෝ දෙන්න පුළුවන්. හරිද? දැන් ඊළඟට අපි population විදිහට දාගන්න තියෙන්නේ. මේ data frame වෙන වෙනම අපිට active කරන්න ඕනේ. ඒවා edit කරන්න. ඔන්න මේක active කරා. දැන් අපි district කියන එකට ගිහිල්ලා right click කරලා properties යනවා. properties ගිහිල්ලා symbology ඔය තියෙන්නේ. ඒක යටතේ quantities වලට ගියා. ගිහිල්ලා graduated colors. අපි පාට දෙන්න හදන්නේ graduated colors. value එක විදිහට අපි දෙන්නේ 1981 තිබ්බ population 1981. ඒකට ගියා color තෝරද්දි මේ විදිහට අර පාට වැඩි වෙනව අඩු වෙනව එහෙම තෝරගන්න. හරිද? ඒ කියන්නේ population එක වැඩි නම් තද පාට වෙනවා. population එක අඩු වෙනම් ලා පාට විදිහට. classes අපිට වැඩි කරන්න පුළුවන් මේ විදිහට බෙදෙන විදිහ. ඔන්න 5කට මේ බෙදෙන 1 2 3 4 5යි. මේක 10ක් වැඩි කරගත්තම 10කට හැදෙනවා. හරිද? ඊළඟට මේ ලේබල් වලින් සමහර ඒවාට එනවා දශම ගණන්. ඒව එඩිට් කරගන්නේ ලේබල් කියන එකට එක උඩට මවුස් එක නිච්චා රයිට් ක්ලික් කරා ෆෝමැට් ලේබල්ස් ගියා මේ මෙතනින් බිංදුව දාගන්න. සමහර ඒවායි 6 7 එහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන දශම ගණන් එහෙම තියෙනවා. එතන බිංදුව දාගෙන ඕකේ කරාම අර කෙටි මරණයක් පූර්ණ සංඛ්‍යාව වගේ තමයි එන්නේ. මොකද මේකේ දශම ගණන් තිබ්බම අපි ලෙජන්ඩ් හදන්න ගියන් පස්සේ ඒක අර මැප් එකත් එක්ක අර ඊඩමදි වෙන සීන් එකක් තියෙනවා. ඔන්න අපි population 1981 දාගත්තා. ඇප්ලයි කරා ඕකේ කරා. හරිද? ඔන්න ඒක ඇවිල්ලා තියෙනවා. මේ 1981 මේක ගමුකෝ. ඒ පහල එක ඒකට ආයි අර විදිහම රයිට් ක්ලික් කරලා properties ගියා. quantities ගියා 2012. මේ 2012 හරිද? පාටක් වෙනස් කරගන්න. අන්න බලන්න මේකේ දශම ගණන් වෙලා තියෙන ලේබල් ගියා. ලේබල් ගිහලා ෆෝමැට් ලේබල්ස් ගියා. එතන බිංදුව දැම්මා. apply okay. තව දෙයක් කරන්න තියෙනවා මේ ලංකසිතියමේ ලේබල්ස් කරන්න ඕනේ ඒක ලේබල් විදිහට එක එක දිස්ත්‍රික්ක ඒත් අර විදිහමයි මේක අපිට 10ක් ක්ලාසස් 10ක් ගන්න බැරි. මේක අතදලින් හරි. ඊළඟට බලන්න මේක මේ උඩ තියෙන එක ටැබ්ස් තියෙනවා. general source selection display symbology field ඔන්න labels. label කියන එකට ගිහිල්ලා මෙතන ටික් එක දානවා label feature in this layer. හරිද? ඊට පස්සේ මෙතනට අපි දාන්නේ district කියන එක. district කියන එක දාන්න පස්සේ මේ placement properties වලින් duplicate labels එක සමහර එක එක අර වෙන වෙන චේව තියෙනවනේ යාපනයේ පැත්තේ එක එක පොඩි පොඩි දූපත් තියෙන හැම එකටම ජැප්න කියලා එනවා.
ඒකන්ද ඩුප්ලිකේට් තියෙන අයින් කරගන්න මෙතෙන්ට දාන්නවන් ටික් හරිද පස ඕගේ කරගත්තා ඇප්ලයි ඕකේ හරි ඔන්න ලස්සනට යා මේකෙත් ඒවිදිමයි ඩිස්ට්‍රික් කියනකට ගියා ප්‍රපටිස් ගියා ලේබල් පීච පෙස්මන් ප්‍රපටිස් ගියා රිමූ ඩුප්ලිකේට්ස් හරි හරි දැන් අපේ ගොඩක් දෙවල් ගොඩක් දුරට ඉවරයි ඊළඟට මේ මැප් දෙකට වෙන වෙනම කොටකොට නෑවිල තියෙන මේක අපි ගානට අදාගන්න හැරිද මේ කඩුවෙන් තියලා මේක වැඩි කරලා ගාන්ට අදාගන්න බලන්න මේ කොටු දෙකක් වෙන වෙනම විල්ල තියෙන හරිද මේක කොට්ටයි මේක කොට්ට අපි මේ කොටු දෙක අයින් කරලා ඔක්කොම තනි කොට්ට කරගන්න ඒ කරන්නේ මේක කොට්ටක් සිලෙක්ටලන් තියෙන් රයිට්ලික් කර ප්‍රපටිස් කියා ෆ්‍රේම් කියනකට එන්න බෝඩ එක නන් දෙන්න නන්දීල ඇප්ලයි ඕකේ කරම ඒක නැති මේකත් ඒදිට ප්‍රපටිස් ගියා බෝඩ නන් ලයි ඕකේ හරි දැ මේ දෙකට වෙන වෙනම නැතුව දෙකටම එක බෝඩරයක් දාගන්න ඕනේ අපි කන්ට්‍රෝල් එක ඔබාගෙන දැ එකක් සිලෙක් කරන් තින්න මේකත් සිලෙක්් කර ඊට පස්සේ ඉන්සර්ට් කියන එකට ගිය ඉන්සර්ට් කියනකට ගිල්ලා නීට් ලයින් නීට ලයින් ගිහිල්ලා මෙතන බෝඩර අදුන්නයම් පස්සේ මේ බැක්ග්‍රවන්් කොන්න එතවට බැක්ග්‍රවන්් කොන්න නන් දෙන්න පුළුව නත කැමති කල එකක් දෙන්න පුළුව බෝඩ එක දෙන්න බලන්න දෙකටම එක බෝඩර එකක් ආව ඊළඟට අපි යන්නේ දැන් ලේවට්යකින් හරිද ඊළඟට අපි කරන්න ඕනේ මේකට ටයිටල් එකත් දාන්න පොපිලේෂන් ගාන්ටයිම කුරු මදාගන්න සිම්පල් කැපිටල් මා වෙලා තියෙනවා මේක රයිට් ලික් කල පප්ටිස් ගිල්ල එතනින් අපිට සයිස්සේම අදාගන්න පුළුවන් විසි අය දීලා කලයක නස් කලේ මදාගන්න ක්‍රියටව වෙන මෙතනින් මේටිකයින් කල්ලා ආරයට ගැහම පොපිඩේෂන් එකත් කරන්න මේක විතර යම කරන්නේ අනිත්‍යය ඉදිර කරගන්න අයිට පස්සේ අපි දම් මේ දෙකට වෙනවන ටයිටල් දෙන්න ඕන අපි දන්න මේමකක්ද මේමකක්දේ කිය ඉන්සැට් ගිය මේක මෙතෙන්ට දැම්ම ආයි ඉන්සට්යක් කරන ටයිටල් ලැගත්ත එක මෙතෙන්ද මේ පාටලින් අප අඳුර ගන්නකට මේ තින් දස් දහම ඔන්න දාගන්න මැප් දස්ම සැසුක මැප් දෙදස් දලා හෙම දාගන්න ඔනිෝ කරන්න එන්න එලාට ඉන්සටර් ගීල තාමකටයි ඕන වෙනවා නෝත් ඇරව එක නොත්තර එක මෙතිරින් ඔන්න ඔරටිස් ප්‍රපටිස් ගිල්ල කැමති ප්‍රමාණ සයිස්ස කදාගන්න පුළුව ඕකේ ගියාම හරි ඔන්න කැමති සයිස්සක ලුක් කරගන්න ඊනඟට අපිට ඕනන ලෙජන්ස් හරිද ලෙජන්් හොයාගන්න ලෙජන් කන්නම් එකක් කලික් කරන්න ඔන්න එකක් කලික් කරා ඉන්සර්ගිය කමනෙක්ස් කල පිනිස් කරන්දන ඔන්න ලෙජන්ටික ඔන්න හැට් කර හරිද ඉඩ මති සරුපයක් පේන කවුලක් නැහැ හදාගෙන පුළුවන් පස්සේ දස් දයාගෙන පොඩ්ඩක් ඇත් කරලා මේකත් පොඩ්ඩ ඇත් කරල ගන්නට ඉඩට මේකට අපි ඔම ලජන්ට හරි
ඊළඟට මෙතන තියෙන අතක් වගේ එක අන්නේ අතාරගෙන මැප් එක අදින යහට මැප් එක අදිනව එයාට දැන්වන ගාන්ට ඇතින්නේ දැ මේක අතවිල තියන අපි ඩේට වීකට ගිහිලා අයි ලේවට් කට එන්න එතකොට යත නැති වෙන අත නැති වෙලා තියන්නේ ඊළඟට මේකට ඕන වෙනවා ස්කේල් බායක ස්කේල් බායක නිකම්ම ඕකේ කරොත් එන්නේ මේකට තියෙන එක මීට අපි ඒ අදාගන කිලෝමීටසල්ට ප්‍රපටිස්සට ගියා මෙතනින් කිලෝමිටර් දාගත්තා ඇප්ලයි දුන්න ඕකේ කර හරි මේක පහටගෙනච්ච ඔන්න ඔච්චරයි ඔය ක්‍රියටව නම් මේටික ඉතින් ලස්සට වදාගන්න මේ වදන්න යන්න පස්සේ ෆයිල් ගියා සයව කරන බලාගන්න එක්ස්පෝර්ට් මැප් හරිද දැන් ඩෙක්ස්ටොප් එක එක්සම්පල්කි හැදුවන එක ඔයා ගනති ඇතින් එක්සම්පල් මේක කොස්්ෂන් නම්බර දා පුලෝ කිව් බින්දුව එක සෙව් JPEG ඇද ෆෝමට් කරය තෝරන්න JPEG සෙව් හරි පලන් ප්‍රශ්න ඉවර එතකොට අපට මේක ක්ලිය කරගන්න පුළුවන් දිස්ට්‍රික් කියන එකට ගිල්ලා ප්‍රොපටස් ගයා සිම්බරජ ගයා පීචස් කියනකට ගියා මේක ඩබල එක හොලව දුන්න ඕකේ හරි මේකත් ඒදියට ඩබල් කර පීචස් කියනකට ගියා හලෝ කියනකට ගියා ඕකේ ඇප්ලයි ඕකේ තකට අපිට මේ ලේවට් එක මේ අලුතින් ඇඩ් කරන්න ඕන්න ඔක්කොම ඇඩ්ඩලා තියන්නේ අපි එඩිට් කරන විදියට තමයි ඒව හැදින් හරිද යන්න ඩේට එකට දැන් ඊළඟ ප්‍රශ්න තියෙන්නේ පොපිලේෂන් ඩෙන්සිටි මැප් එක ඔයාගන්න පොපිලේෂන් ඩෙන්සිටි කියන්නේ ගනත්වයක් ඒනම් අපි මේ දෙකට වෙනනම යන්න අපි ඒරියා එක දැනගෙන ඉන්නවා සමහරේවයි ඒරියා එක තියෙනවා සමහරය ඒරිය ගැන නම් මේකම ඒරියක දාගන තියෙන්නේ සමරයන මුලින්ම අපි කරන්න ඕනේ දිස්ට්‍රිකට ගියා රයිටලික් කර ඕපන් ඇටිබට ටේබල් ගියා බලන්න මේ ඒරියා ඔන්න තියෙනවා මේම ඉන් කරල ඉන්න මේවත් මං අයින් කරන හරි දවන මෙතන ඒරයා කියන එක නෑ අපි මේක ඇඩ් කරගන්න කොමද ඇඩ් කරගන්න අපි මේක ඇඩ් කරගන්න නම් අපි යනවා මෙතැන්ට මේ කොනට ගිහිල්ලා ඇඩ් ෆිල් දෙන්න ඇඩ් ෆිල් හරිද නේම් එක දාන්න ඕනේ ඒරියා හරිද ටයිප් එක ඩබල් කොද මේක ගනිතමය විදියක් තොර ඩබල් කිය තම තෝරන්න ඕකේ දුන්න බස් ඔන්න පිල්ල එක ඇඩ්ඩුනා ඉට පස්ස අප ඒකට උඩට මේ මවස්ස ගල නිකම් කලික් කරන කලික් කල රයි් ලික් රයි් ලික් කල්ලා මේක කැල්කුලෙට් කරන ජියෝමට්‍රි මොකද ඒරයාගෙන භූමිය සම්බන්ධ දෙයක් එනම් කැල්කුලෙට් ජියෝමට්‍රී ඊලා නිකං යස් දුන්න යුනිට් එක අපි හදන්න ඕන ස්කයා කිලෝමීට ඕකේ යස් අන්න වැට හරිද ඊට පස්සේ අපිට ඕනන පොපිලේෂන් ඩෙන්සිටිය එක හොයන්න දස්නමසිය අසුව එක දෙදස් දොලයි මුලින් අපේ හදමු එදස්මසිය අසු එකට එනම් ඔන්න මුලින්ම ඇඩ් ෆිල් ගියා පොපිලේෂන් ඩෙන්සිටි මං කෙටි කරන PD කියලා එදස්මසි අසු එක හරිද ෂෝට ඉන්ඩිකරමේ ඩබල් ඕකේ හරිද තව එකක් ඇට් කරන ඒ විදියටම පොපිලේෂන් ඩෙන්සිටි දෙදස් දොළහ ඩබල් ඕකේ ඊළඟට අපි මේ එක කොළම් එකක් සිලෙට් කරනවා රයිට් එක් කරා මේක පොපිලේෂන් ඩෙන්සිටි වන කියන්නේ ඒක අපි කරන ගණනය කිරීම තොර එක පොළොව සම්බන්ධනය හරිද එනම් ෆිල් කැල්කුලේට ගියා යස් දුන්න අපි මෙත්නින් හදාගන්න ඕනේ පොපිලේෂන් ඩෙන්සිටි කරන පොපිලේෂන් එක දැනගන්න P1981 ඩබල් කලික් කරා මෙතනින් බෙදීම ඒරයා එක ඔන්න ඒරිය එක ඕකේ දුන්න ඔන්න ඒ විදිම් තමයි
field calculator, yes. දස්දා හරි ඔය විදිහට තියෙනවා. මේක කට් කරා. දැන් අර විදිහම සිම්බයොලොජි ගිහිල්ලා මේ මැප් දෙක වෙන මැට් කරගෙන දාගන්න තියෙන්නේ. හරිද? district ගියා, properties ගියා, symbology ගියා, quantities ගියා. මෙතනින් PD population density දශම සුසු එක apply okay. මෙතනින් දෙදස් දලා හරිද කල එක ඇඩ් කරගත්තා. හරි දෙවෙනි ප්‍රශ්නේ ඔච්චරයි. හරිද? ඔක ඉතින් හදාගෙන මෙතන population density කියලා දාලා edit කරගෙන හදාගන්න. legend ඒවා හරියට වෙනස් වෙලා තියෙන්නේ. මේවා හරි නම් ඉතින් ඒක දාගන්න ඕන නම් ඉතින් ඔයාලට පුළුවන් ඉතින් 1.9 මුලින් දාලා මේක මේ පැත්තට දාන එකට map දෙක මාරු කරගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ male and female population using column pie chart and dot density in symbology. එක layout එකේ map තුනක් හදන්න තියෙන්නේ. එහෙනම් අපි මේක දැන් මේක හදාගෙන මම කරන්න යන්නේ new ගත්තා drag map හොදුන්නා. හරි අපේ layout එක ඇදලා තියෙන්නේ landscape විදියට. map තුනක් ඕන වෙනවා. එහෙනම් insert ගියා data frame ගියා මේක අයින් කරලා ඉන්නවා. data frame වලට district map එකක් add කරගත්තා. තව එකක් ගත්තා. ඔය දෙන map තුනම ගත්තා. හරිද? මේ තුනම එක ගොඩේ වැටිලා තියෙන්නේ. බය වෙන්න එපා. map තුන තියෙන එක ඉතින් ගානට හදාගන්න. එකම හදාගන්න. හරි right click කරා full extent මේකත් right click කරා full extent මේ ඉතින් ගානට හදාගන්න. හරිද? මම මේ කරන විදිහ විතරයි කියන්නේ. මොකද ප්‍රශ්නෙත් මතක නැහැ. male and female population using column chart. හරි male and female population එක district ගියා මේක මුලින්ම active කරනවා. හරි district ගියා properties ගියා quantities male and female population using column pie chart මුලින්ම column එක ගමු. map දෙක මෙතෙන්ට දාගත්තා. population male female. හරිද? ඔය ඉතින් ඔයාලා කැමති විදිහට හදාගන්න. apply okay කරන්න කලින් මම labels වලින් උත් හදාගන්න. features district එතකොට remove duplicates. හරි එකක් හරි අනිත් එකත් මේ primary active කරා. ඒක pie chart එක තමයි labels label ටික හදාගත්තා. district ගියා basement properties remove කරා. symbology ගියා charts වලට ගියා. කලින් හදුවේ column chart මේක pie chart එක. male female. හරිද? නිකම්ම double click කරන්න තියෙනවා අනිත් පැත්තට වැටෙනවා. වැරදිලා වැටුනොත් ඒක click කරා. එතන මේ අනිත් පැත්තට තියෙන. අන්න ඒක බස් එක මේ පැත්තට යනවා. හරිද? ඔයාලට ඉතින් ඔය මේ කලර්ස් වෙන් කරගන්න පුළුවන්. size එක වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලට බාරයි. label හරි go up
සේව් කරන්නේ මේක ඇක්ටිව් කරන්න තියෙන්නේ රයිට් ක්ලික් කරලා මේ ඩොට් ඩෙන්සිටි ඒක තියෙන්නේ ක්වොන්ටිටීස් වල පහළ හරිද ගියා ෆීමේල් ගියා ඔයාලට ඕන විදිහට ඩොට් එකේ සයිස් එක හදාගන්න පුළුවන් 4 වගේ දානවා 4 හරි ඉතින් ඔයාලට සිම්බල් එකේ සයිස් ලොකු කරන්න පොඩි කරගන්න ඕන දෙයක් කරගන්න පුළුවන් ඒක තනියෙන් හොයාගන්න ලේබල් ඕකේ හරි දැන් ඔය මැප් ටික එහෙම ගාන්ට හදාන්න බල මේ එකක් පොඩි එකක් ලොකු එහෙම නැතුව එම ගාන්ට හදාගන්න හරිද හදාගෙන ඩයිටල් එකක් දාලා නොත් ඇරෝ එක දාලා යටින් අර මොකල් ස්කේල් බායක දාලා ලෙජන්ස් දාලා ලස්සට හදාගන්න එනම් ඒ ප්‍රශ්නය ඉවරයි ඊළඟ ප්‍රශ්නයට යනවා male and female dominated map using graduated colors male and female domination මේකෙදී අපි මේ අලුතින් ටේබල් එකක් ඇඩ් කරගන්න ඕනේ ඇට්‍රිබියුට් ටේබල් එකට ඩොමිනේෂන් කියලා හරිද ඩොමිනේෂන් ටයිප් එකක් දානවා අපි ඩබල් කියලා ඊට පස්සේ මේ ඩොමිනේෂන් කියන එක සිලෙක්ට් කරලා ඒකට රයිට් ක්ලික් කරලා ෆීල්ඩ් කැල්කියුලේටර් වලින් අපි මේකදී සලකන්නේ දැන් මේකේ තියෙනවනේ මේල් එකයි ෆීමේල් එකයි කියලා මෙතන අගයන් තියෙනවනේ මේකින් අපි මේල් එක අඩු කිරීම ෆීමේල් එතකොට අපි බලන මේකින් වැඩි වෙලා තියෙන පිරිමිද ගැහැණුද කියලා ඒක තමයි ඩොමිනේෂන් කියලා එකක් අපි හදන්නේ ෆීල්ඩ් කැල්කියුලේටර් මේල් එක අඩු කිරීම ෆීමේල් හරිද ඔන්න ඒක අපිට බලාගන්න පුළුවන් ධන තියෙනවා ඒ වගේම ඍණක් තියෙනවා එතකොට අපිට කියන්න පුළුවන් මේකේ ධන තියෙනවා කියන්නේ මේකේ අඩු කිරීමේ පිරිමි කියන එක වැඩි වෙලා තියෙනවා එහෙනම් මේකේ තියෙන මේල් ඩොමිනේෂන් ඒ මේල් ඩොමිනේටර් තමයි මේක මේ ධන සංඛ්‍යාවෙන් පෙන්වන්න කරන්නේ ඒතර ඍණ සංඛ්‍යාවෙන් පෙන්වන්න කරන්නේ ෆීමේල් ඩොමිනේටර් කියන එක ඊළඟට අපි මේක දැන් පෙන්වන්න ඕනේ graduation colors ඔයාල ඇති මේකට මේ ලේබල් කල් ඇති මේ දිස්ට්‍රික්කම ගණ්ඩ දාගන්න ප්‍රපටිසල්ට ගියා ප්‍රපටිසල්ට ගිල සිම්බලජි එක කොන්ටටිසල්ට ගිය ග්‍රජුවේටඩ් කලස් මේක ෆිල්ඩ් එකට අපි දාන්නේ අපි දාගත්ත ඩොමිනේෂන් කියන එක හරිද එතකට මේ ක්ලාසස් වල අපට මෙච්චර ඔන්න එකට අපිට තියන්න ඕන මේක මේල් ඩොමිනේටඩ්ද ෆීමේල් ඩොමිනේටඩ්ද කියලතම අප මේකට බලාගන්න ඕන එනම් මේ ක්ලාසස් තියන්නවන් පහක් නෙමේ දෙකයි හරිද දෙකක් කියල දාගත්තා බලන්න මෙතුන් මේ රේන්ජ් එක රින 56 ඉඳන් රින 12 අපට වැඩන්නේ අපිට ඕන රින සංඛ්‍යාවේ රින සංඛ්‍යාව හිතමුක 50,000 කියලා රින 50,000 ඉඳන් බිංදුව වෙනකන් කියන්නේ බිංදුවට වඩා අඩුයි ඒ කියන්නේ රිනේ වෙන රිනේ වේ කියන මොනවද ෆීමේල් ඩොමිනේටඩ් එතකොට බිංදුවට වැඩි මේල් ඩොමිනේටඩ් ඔච්චරයි අපිට ඕනේ එහෙනම් ඒක හින්දා තමයි අපි ක්ලාසස් දෙකක් දාගත්තේ හැබැයි මෙතන මේ රේන්ජ් එක වැරදි අපේ රේන්ජ් එක හදාගන්න ඕනේ ක්ලාසිෆයි වලට ගියා මෙතන මේ තියෙන බ්‍රේක් වැලියුස් කියලා මෙතන අපි බිංදුව කියලා දාගන්න හරිද එතකොට බලන්න ඔන්න හැදෙන හැටි හරිද අපි මේක තව වෙන හදාගන්න ෆෝමැට් ලේබල්ස් වලින් එතන 6 තියෙන්නේ 6 බිංදුව කරගත්තා ඔන්න එතකොට අපිට බලාගන්න පුළුවන් ඍණ 51000 ඉඳන් බිංදුව වෙනකන් ඊට පස්සේ 1 ඉඳන් 59000 වෙනකන් හරිද ලේබල් එක අපි වෙනස් කරගන්නවා ඍණ සංඛ්‍යාවනේ මේ උඩට එන්නේ න ෆීමේල් ඩොමිනේටඩ් ෆීමේල් ඩොමිනේටඩ් පහල එක මේල් ඩොමිනේටඩ් හරිද ඇප්ලයි කරා ඕකේ කර හරි ඔන්න ෆීමේල් ඩොමිනේටඩ් නු මේල් ඩොමිනේටඩ් නු විදියට ආවා
දැන් ඉතුරු ටික තියෙන ඔයාලගේ අතේ මේක දැන් මෙතැන් ගීල ලේවට්ට ගිල්ල ලෙජන්් දාලා තකොට ටයිටල් එක දාලා නෝත්තර එක දාලා ස්කේල් එක දාලා ගාන්ට හදාගන්න මුලින්ම මම මේක ලවට් හදාගන්න පින්ට් සටපට හිල්ලා සයිස් පෝට්‍රේට් දාගත්තා ඕකේ හරි මේකට අපි ඩේට ෆ්‍රේම් සෙට් දාගන්න ඕන්නෑ මේ ප්‍රශ්නයට prepare map output by fulfilling the following condition by using selection by location and selection by attributes DST within meter පන්සියක් distance from A9 road හරිද එතකොට අපි මුලින්ම මේ කෝය මොකක් කරගන්නත් ඩිස්ට්‍රික් මැප් එඩ් කරගන්න ඕනේ ඊට බලන්න මොකද්ද DSD within from A9 road පාරක් ගැන තියෙනවා DSD මැප් එකක් ගැන තියෙනවා හරිද මේකට මේ ඕන වෙන්නේ පාරයි DSD මැප් එකයි ඩිස්ට්‍රික් මැප් එක ඕන වෙන්න හරිද එක රිමූව් කරා DSD නුයි රෝඩ් නුයි හරි මේ කන්ට්‍රෝල් එක බාගෙන මේව සිලෙක්ට් කරගන්න පුළුවන් ඇඩ් කරා දෙකම ඇඩ් කරා හරි ඊට පස්සේ මේකේ තියෙන ප්‍රශ්නේ A9 road එහෙනම් A9 road එක හොයාගෙන ඔය A9 road එක හොයාගෙන තමයි තියෙන්නේ ඊළඟට selection ගියා select by attributes ඔකට ගියා මෙතන ලේය එක රෝඩ් මොකද අපි රෝඩ් වල ඉන්නේ රෝඩ් වල එක ජාති තියෙනවා A9 කියයි A1 කියයි ඔය එක ජාති තියෙනවනේ ඒවයින් තමයි ඒකින් අපි රෝඩ් ලේයකින් තමයි හොයාගන්නේ එතකොට මෙතනින් පහට ගියා ක්ලාස් තෝරනවා සමානකුණන් දැම්මා get unique values තියෙන පාරවල් සෙට් එක බලාගන්න ඔතින් අපි A9 රෝඩ් එක හොයාගන්න ඕනේ මම ඉතින් ඩබල් ක්ලික් කරා අපිට මේක හොයාගන්න පුළුවන් අපි මේ දාපු මේ සමාලකුණේ දාපු සමීකරණය හරිද කියලා වෙරිෆයි කියන එකකින් වෙරිෆයි කළාවත් එක හරි ඇප්ලයි ඕකේ කරා අන්න පාර සිලෙක්ට් වෙලා තියෙන්නේ හරිද අපි ඒ පාර වෙනම ලේ එකක් විදිහට ගන්නවා හරිද රෝඩ් ගියා රයිට් ක්ලික් කරා ඔන්න බලන්න ඩේටා කියන එකට ගියා එක්ස්පෝර්ට් ඩේටා හරිද එක්ස්පෝර්ට් ඩේටා අපිට මෙතන බ්‍රවුස් කරන්න පුළුවන් නම් අපි හදාගත්ත එකට යන්න පුළුවන් just example එතනම දාන shape එක shape file එකේ නම දානවා A9 road කියලා මේක මොකක් දාගත්ත කමක් නැහැ shape file කියන එක දෙන්න හරියට save okay හරි ඔන්න වෙනම add A9 එක හරිද ඊළඟට අපි කරන්න ඕනේ බලන්න ප්‍රශ්නේ DSD within meter 500ක් distance from A9 road A9 road එකට මීටර් 500ක් දුරින් තියෙන DSD ටික එහෙනම් අපි යම් සිලෙක්ෂන් වලට select by location location යන්න ඕනේ ඊට පස්සේ select features from මේක ඕන තියෙන ටාගට් ලේයර් එක වෙන්නේ අපි තෝරන්නේ DSD ටික නේද එහෙනම් DSD තෝරනවා අපි මෙතන ටික එක දාන්න source layer source layer වෙන්නේ A9 road A9 වලට A9 එක වටේට තියෙන A9 විතර තෝරන්න මෙතන අනිත් ඒවා තියෙන A9 විතර තෝරන්න මෙතන within distance හරි ඔන්න ඔක තේරුවා meter 500 apply okay apply කරා හරි okay ඔන්න ඕක තමයි ඉන්නේ පළවෙනි එකට ඉතින් ඔය කට්ටිය මේකට insert ගිහිල්ලා ටයිටල් එකක් දීලා මේ ලයින් ඉතින් තියෙන ඕන කැමති නම වෙනස් කරගෙන ඔය ටික දාලා හදාගන්න හරි ඊළඟ ප්‍රශ්නේ DSD is touching the boundary of the district එහෙනම් අපිට මේක district map එකක් තෝරන්න DSD එකක් තෝරන්න
district එකයි DSD එකයි හරිද district DSD හරි ඔයාලට මේකට අර ලේබල් ෆීචර්ස් ගිහිල්ලා ඉතින් මේකට මේ නම් ටික දාගෙන හදාගන්න touching the boundary selection ගියා select by location select features from target layer එක අපිට මේක කරගන්න ඕනේ DSD ටික නේද ප්‍රශ්න තිබ්බේ DSD ටිකනේ ඔව් DSD is touching boundary හරි DSD මෙතන district හරි මෙතන touch the boundary of source layer හරි ඔය ඉතින් apply කරා ඕකේ කරා මේක හරියට පේන්නේ ඒකින්ද ගැලපෙන පාටක් දාගන්න DSD ටික පේන්නේ හරියට හරි ඒක පේන්නේ හරි ඔය ඉතින් ඔය කැමති පාටක්ම හදාගන්න මම කරපු පාට එපා ඊට පස්සේ මේකට මේ ප්‍රශ්නේ විතරයි ඔයාලා මාතෘකාවක් දාලා නෝට් ඇරෝ එක දාලා අනිත් ටිකම කරගන්න DSD not border in the district මේකද කියන්නේ මේ දැන් සිලෙක්ට් වෙච්ච ටික නැතුව ඉතුරු ටික මේකෙන් අපිට හදාගන්න පුළුවන් DSD ටිකනේ අපි ඒක ක්ලික් කරා රයිට් ක්ලික් කරා සිලෙක්ෂන් ගියා switch selection ඔන්න ඕක තුන්වෙනි ප්‍රශ්නට ඕක දාලා එක්ස්පෝර්ට් කරගන්න identify the district of population මෙතන ලක්ෂ 5 නෙමෙයි ලක්ෂ 10ත් ලක්ෂ 20ත් අතර තමයි එන්න ඕනේ හරිද within western province in year 2012 මොකද මේකේ තියෙන මේ විදියට මේකට මුකුත් දෙන්නේ නැහැ ඒකයි අපි මුලින්ම කරන්න ඕනේ මැප් එකේ දිස්ත්‍රික් ලේයර් එක දාගන්න ඕනේ දිස්ත්‍රික් ලේයර් එක දාගෙන district layer එක දාගෙන selection ගිහිල්ලා selection by attributes attribute වලින් province n අපි මේ පළාත හොයන්න මේක western province නේ province n සමානයි get unique values western province හරිද දාලා ඔන්න verify කරගන්න apply ඕකේ කරාම ඔන්න ඒක select වෙනවා හරිද ඔය තුනින් ඔය දිස්ත්‍රික් තුනෙන් අපේ කන්ඩිෂන් එකට ගැලපෙන්නේ මොකක්ද කියන එක තමයි මේ ප්‍රශ්නේදී සිලෙක්ට් වෙන්නේ හරිද එතකොට සිලෙක්ෂන් එකට ගියා select by attributes මේ තමයි create new selection නෙමෙයි method එක අපි කලින් දැන් select කරානේ province එක අන්නේ province එකෙන් තමයි කරන්නේ එහෙනම් select from current selection හරිද ඒකට ගියා දැන් අපි කන්ඩිෂන් එක දාන්න ඕනේ මොකද්ද 2012 population 2012 වැඩි ලක්ෂයට වැඩි ලක්ෂ 10ට වැඩි එක කැපින්දු 6 and හරිද and ලක්ෂ 20ට අඩු verify කරා හරි apply ඕකේ හරි ඔන්න ඕක තමයි මැප් එක හරිද එහෙනම් ඔන්න මේකටත් ඉතින් අර විදියටම ටයිටල් එකක් දාලා නෝත් ඇරෝ එක දාලා යටින් ස්කේල් එක දාලා මේ දිස්ත්‍රික් නම් කරලා ලෙජන්ඩ් දාලා ඉතින් එහෙම හදාගන්න හරිද ඊළඟ ප්‍රශ්නේ identify the cities within කිලෝමීටර් 20ක් නිවර දිස්ත්‍රික්කයට හරි එතකොට අපි මේකට ඇඩ් කරගන්න ඕන ලේස් මොනවද cities town home town කියන එක එකයි district layer එක හරිද ඔන්න district layer එක තියෙනවා මේකට ඇඩ් කරගන්න town home town town ද cities ද තිබ්බේ cities නේ cities cities sorry
හරි ඕකෙන් අපි අර කලින් විදිරම සිලෙක්ෂන් එකින් මොකක්ද නුවර දිස්ත්‍රික්කය නේද කැන්ඩි දිස්ට්‍රික් හරි ඩිස්ට්‍රික් දිස්ට්‍රික් සමානයි නුවර කැන්ඩි ඇප්ලයි කර ඕකේ කර ක්‍රේට් නිව සිලෙක්ෂන් වැරදින ක්‍රියට් නිව සිලෙක්ෂන් මෙතර බලන්න ඕන මෙතඩ් වැරද නිව සිලෙක්ෂන් එක ඇප්ලයි ඕකේ අන්න සිලෙක්ටන හරිද දැන් අපි ඒක වෙන් කරගන්න ශේප් ෆයිල් එක ස්පෝට් ඩේට ස්පෝට් කරගන්න හරිද මේ තියන්නේ නුවර වෙනම සිලෙක්් වෙච්ච හරිද ඊළඟට මොකද ප්‍රශ්න තිබේ සිටස් විතින් කිලමිට විස්සා කැඩි දිස්ට්‍රික්කයට හරිද සිලෙක්ෂන් ගියා select by location select features from අපි ටාගට් ලේක වෙන්නේ සිටිස්නේ සිටිස් අපිට ඕනේ නගර ටිකන එක්ස්පෝර්ට් අව් ගැන අපයාර මේ තියන්නේ අපි නුවර දිස්ත්‍රික්ක සිලෙක්් කරපු ලේකාරද ඊට පස්සේ කිලෝමීටර් 20 කිලෝමීටර් 20යි ඕකේ ඔන්න ඕක තමයි අවුට්පුට් එක දැන්ති මේක අරවිදිර හදාගන්න හරිද මාතෘකවදාලා එහෙම හිටික කරගන්න ඊළඟ ප්‍රශ්නය වෙන්නේ select all cities within an area of A4 road එකට හරිද select all cities ඒ ප්‍රශ්නය කරන්න අපි දාගන්න ඕනේ සිටිස්නේ රෝඩ් ෆයිල් හරිද කරන සිටිස් සිටිස් නොයි රෝඩ් ලිස්ටිකක් දාගන්නවා නැතන් හැඩයක් ඉන්නේ හරි ඊළඟට අපි කරන්න ඕනේ සිලෙක්ෂන් වලින් ඒ ෆෝරෝඩ් එක තිබෙනේද ඒ ෆෝරෝඩ් එක තෝරගන්න තියෙන්නේ ලේ අයක වෙන්නේ රෝඩ් පාර නැපි තෝරන්නේ ක්ලාස් එක සමානයි A4 A4 පාර ප්‍රශ්න හරිනි A4 රෝඩ් එක ඉතින් ඊළඟට අපි ඇප්ලයි ඕකේ කර එතකොට මෙන්න පාර සිලෙක්් කලා තියෙන ඊළඟට අපි කරන්නේ සිලෙක්් බයි ලොකේෂන් හරිද සිලෙක්් ෆීචර්ස් from අපි ටාගට් ලේක ලිම දැන් පාර වෙනම් මෙ කරගන්න රෝඩ් එක්ස්පෝට් කරගන්න එක්ස්පෝට් ඩේට එක්ස්පෝට් අවුට්පුට් කියලා ඉල තියන්නේ අපි පාර සිලට් කර දන්න පාර සිල්ට කරතින සිලෙක්ෂන් වලට ගිය සිලෙක් බයි ලොකේෂන් ගිය ටාගට ලේ මොකද අපිට ඕන සිටිස් ටික ලහු කරගන්න 1000ක් දුරින් නම් සිටිස් කියනක තියෙනවා එක්ස්පෝට් අවුට්පුට් 2 කියන්නේ අපි තෝරගත්ත පාර එතකොට ඉන්සෙක්ට මේකට දාන්නේ මීටර් දාන්නේ මීටර් දා හරි ඔන්න ඒ ප්‍රශ්නට උත්තරේ හරිද මේකත් ඉතින් අර විදියට ටයිටල් එක අද්දාලා අනෝත්තරව එක දාලා විදිර කරල ගන්න
ඊළඟට ඔන්න අන්තිම ප්‍රශ්නය locate local street that are within මීටර් 100ක් of A1 road එක මේකෙන්ම ගන්නවා මේ අපි අයින් කරගන්න රෝඩ් නවන මේක ටවුන් මේ හල තියන ලෝකල් ස්ට්‍රීට් එනම් අපිට මේක සිටිස් කියන ලේක වඩකුත් නැහැ අපි කයින් කරගත්ත රෝඩ් ඩිස්ටික් ඔය දෙක තිබම ඇති ඉන්සර්ට් සිලෙක්ෂණ එකට ගියා අර විදිරම රෝඩ් වලින් ක්ලාස් එක A1 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 හරි ලයි ඕකේ හරි ඔන්න A1 රෝඩ් එක සිරිටලා තින අපි ඒක වෙනම එක්ස්පෝර්ට් කරගන්නවා ඔන්න කැමතිනවාට නමක් දී ගන්න පුළුවන් A1 රෝඩ් මගේ මුකුත් කරන්න එක්ස්පෝර්ට් කරනවා ඉන්සර්ට් ගියා සිලෙක්ෂන් ගියා සිලෙක් බයි ලොකේෂන් ඇටවියට් නෙමෙයි සිලෙක් වීච ප්‍රම් අපට ටාගට් ලේක වෙන්නේ පාරවල්ටි කනවනේ මිර සියක් නතින ලෝකල් ස්ටේට් වෙන රෝඩ් කියන දැම්ම සෝස් ලේක වෙන්නේ මේ අපි තෝරගත්ත පාර හරිද මීටර් 100ක් ඊට සියන තිබ්බේ මීට 100 ඇප්ලයි දුන්න ඕකේ ඔන්න අන්තිම ප්‍රශ්නයක් කරා මේවට දැන් ටයිටල් එකක් දීලා අර විතිය නෝත්තර එකක් දාලා ඊටික කරන්න එනම් අසයිමන්ට් 1 එක කරා තැංකෝ